නැත්නම් ඒක සතියේ එකක් විතර එළි වෙනක වැඩ කරන්න. නැත්නම් අඩුම ගානේ දෙක වෙනකොට නිදා ගන්න. 2 5 2 7 නිදා ගන්න. 7 වෙනකන් නිදා ගන්න බැයිද? 6ට හැරෙන්න ඕන පන්තින දවසට 6ට හැරෙන්න. පන්තින දිනන 1 නිදා ගන්න. පැය 5ක් වගේ ඇති. ඒක පාන්දර 4 වෙනකන් නිදි මාරලා උදේට පන්තිෙන්න එපා. එතකොට නැහැ. පැය 6ම හැමදාම නිදා ගන්න ඕනේ නැහැ. සාමාන්‍ය නිරෝගී මිනිස්සෙක්ගේ නිදින ටයිම් එක පැය 6යි තමයි. එහෙම අවුලක් නැහැ. ඒක පැය සාමාන්‍ය 4ක් මේ කාලේ නිදා 4ක් වගේ. හරි නේද? ඔය දවාලටත් පොඩි පැය භාගයක පැයක විතර පොඩි එකක් වැටෙනවා කොහින් හරි. නේද? නේද? වත් කාලා පුඩුඩේ එහෙම වඩනට පස්සේ පොඩි පැයක විතර දන්නේම නැතුව පොඩි එකක් යනවනේ. යනව නේද? ඔව් යනවා. ඒකත් එක්ක පැය 6 හරිනේ. කොහොමද පාන්දර එක කියන ටයිම් එක නිදා ගන්න පොඩ්ඩක් බලන්න. මේ අවුලක් නැහැ. ඔයාලා කොල්ලෝනේ කෙල්ලෝනේ තාම එහෙම බලපෑමක් නැහැ. දීර්ඝ කාලීනව නිදියාව ගත්තේ නැති වුණොත් අවුලක් වෙනවා අක්මාවට. උඹලා කොල්ලෝනේ ඔක රිපෙයා වෙන අවුලක් නැහැ. අනේ කෙල්ලොන්ටත් එහෙම අවුලක් නැහැ. නිදි මරනවා නම් හොඳටම නිදි මරනවා නම් මේ ෆැටි ලීවර් එන්න තියෙන chance එක වැඩි. ෆැටි ලීවර් එන chance එක කියන්නේ ෆැටි ලීවර් කියලා කියන්නේ මේ අරක්කු බිව්වම එන එකක් නෙමෙයි ඈ. එහෙම එක්කුත් තියෙනවා non alcoholic කියලා එක්කුත් තියෙනවා. හරිද? alcoholic cirrhosis සහ non alcoholic cirrhosis. alcoholic cirrhosis එක හොඳ කරන්න පුළුවන්. non alcoholic එක හොඳ කරන්න බෑ. ඒකනේ අවුල. දැන් එහෙමයි කියලා වැරදි වැඩ කරන්න යන්න එපා. හරිද? ඒ කියන්නේ මේ හැබැයි ඔය ඉංග්‍රීසි බෙහෙත් ඔක්කොම කැලේ සිංහල බෙහෙත් දෙකකට. දැන් මම කන්නේම නැතු මම වලට කියලා තියෙනවනේ. කැම්පස් එකේ අවුරුදු 4 මම කන්නේ නයිට් එක දිගට වැඩ කියන්නේ මේ ඇකඩමික් වැඩම නෙමෙයි. කැම්පස් එකේම වැඩ. ඔය ඔක්කොම වැඩ හරිද? එතකොට ඔය ඉවෙන්ට් එහෙම ඔක්කොම අදිනවනේ හැමදාම නයිට් ගහන ඒ නිසා මේ මට ෆැට් ලීවර් ඇවිල්ලා තිබ්බා. එතකොට මේ මම කායම බීම කන්නේම නැහැ හරියට. ඒ නිසා ෆැට් ලීවර් ආවා. බෙහෙත් දෙකයි බීවේ. ඉංග්‍රීසි බෙහෙත් බීවේ නැහැ. බරපතල පන්තියෙන් වැඩිලා තිබ්බා. 3rd level ද කොහෙද තිබ්බේ මගේ. ඒ කියන්නේ level තියෙනවනේ. ඒකේ 3 වෙනි level එක තිබ්බේ හරිද? මේ මොනවද මේ කැලේ තියෙන මොනවද? හීම්බෝවිටියා. හීම්බෝවිටියා කැඳ බොන්න සතියේ දෙපාරක්. ආයි ඊට වඩා හොඳයි පිටවක්කා. චූටි එකක් තියෙනවා. පිටවක්කා කියලා තිත්තයි ඒක. කොහොම හරි බොන්න. පිටවක්කා. අම්මලාට කියලා හදා ගන්නවද? පිටවක්කයි හීම්බෝවිටියයි. ෆැටි ලීවර් කැලේ. අය එන්නෙම නැහැ. හරිද? වැරදි ආදර්ශ ගන්න එපා අයත් කියනවා. පිටවක්කයි හීම්බෝවිටියයි ගන්න එක දිගට ගන්නත් එපා. වකුගඩු ලෙෆ්ට් වෙනවා. හරිද? ඒවා කන්ට්‍රෝල් ෆිට කරන්න. දැන් ඔන්න දවස් ගානේ බීවොත් එහෙම වකුගඩු දෙක නැති වෙයි. හරිද? සතියේ දෙපාරක් විතර බීලා මාසයක් විතර බීලා නතර කරන්න. ආයෙ බ්ලඩ් එක චෙක් කරලා බලන්න තියෙනවද කියලා. නැත්තම් හරි දැන් අපි මේකේ සූත්‍රයට යන් n බෙදීම දෙක අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. ඒ කියන්නම ටාගට් වලට